සුබ දවසක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සංකල්න වීඩියෝ channel එක වෙනුවෙන්. අපි අද කතා කරන්නේ මේ පහුගිය දවසක දිමාවටපත් වුණු පළාත් පාලන ඡන්දය පිළිබඳව. දැන් මේ පළාත් පාලන ඡන්දය පැවතුනේ පළාත් පාලන ආයතන 339ක් සඳහා පළාත් පාලන නියෝජිතයන් පත් කර ගැනීම වෙනුවෙන්. මේ මැතිවරණයේදී ජාතික ජනබලවේගය පළාත් පාලන ආයතන 339න් 267ක් බලය ලබාගත් ජයග්‍රහණය කරගත්. සභිකයෝ 3926ක් ලබාගත්. ජාතික ජනබලවේගය ඡන්ද විදිහට ඡන්ද ප්‍රමාණය ලබාගත්තේ 45,3930,යි. දැන් මේකට සාපේක්ෂව ලංකාවේ ප්‍රධාන විපක්ෂයේ විදිහට ඉන්න සමගි ජනබලවේගය මේ ආයතන 335න්ම ඔවුන්ට ලබා ගන්න පුළුවන් වුණේ ජයග්‍රහණය ආයතන 14ක විතරයි. සභිකයෝ 1767ක් ඔවුන් පත් කරගත්තා. ඔවුන් ලබාගත් මුළු ඡන්ද ප්‍රමාණය 22,58,480යි. ඊළඟට පොහොට්ටුව නැත්නම් SLPP මේ ආයතන 339න් එකම ආයතනයක්වත් ඔවුන්ට ජයග්‍රහණය කරන්න බැරුව. නමුත් ඒගොල්ලෝ සභිකයෝ 740 දෙනෙක් ලබාගෙන තියෙනවා. ඒගොල්ලෝ ගත්ත මුළු ඡන්ද ප්‍රමාණය 9,54,517යි. අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය මේ ගමන තනියෙන් ඉල්ලුවා. එක ආයතනයක්වත් ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් සභිකයෝ 339ක් ඒගොල්ලෝ ලබා ගත්තා. ඒගොල්ලන්ට වැටුණු මුළු ඡන්ද ප්‍රමාණය 4,88,406යි. දැන් මේ ප්‍රධාන පක්ෂ හතර ගත්තාම ඒ හතරෙන් ජාතික ජන බලවේගය තා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. ආයේ ඒක අර කියන කතාව අනුව ලොවෙත් නැති වෙන්න ඒගොල්ලන්ට අනුව ලොවෙත් නැති වෙන්න ලබාගෙන තියෙනවා ජයග්‍රහණය. ඒක හොඳයි. හැබැයි අපි අද කතා කරන්න හදන්නේ මේ ජයග්‍රහණය මතු පිටින් පෙනෙන ජයග්‍රහණය. මේකට සතුට වෙන්න ඕනේ. මේක ජයග්‍රාහී සතුටක් ලබා ගන්න පුළුවන් ජයග්‍රහණයක්. මේක මතු පිට චිත්‍රය දැක්කා. නමුත් මේකේ නොපෙනෙන චිත්‍රය අපි හොයලා බැලුවොත් ඒ කියන්නේ තරම් සතුටු වෙන්න පුළුවන්ද කියන කතාන්දරේ තමයි අපි මේ යම් විදිහකට ඉදිරිපත් කරන්න හදන්නේ. මේක ඇවිල්ලා මේ ආණ්ඩු විරෝධයේ හෝ ආණ්ඩුවේ ජයග්‍රහණය අවතක්සේරු කිරීමකට නෙමෙයි. ආණ්ඩුව නැවත තමන්ගේ ජනප්‍රියත්වය නැත්නම් තමන් කෙරෙහි ජනතාව තබාගත් විශ්වාසය ඉදිරියට පවත්වාගෙන යන්න නම් මේ යට චිත්‍රය තේරුම් ගැනීම වැදගත්. මොකද්ද මේකේ යට චිත්‍රය? සමහර මේක දකින්න කැමති නැහැ. සමහර මේක දකිනවා නමුත් පේන්නේ නැතුව වගේ ඉන්නවා. සමහර මේක දකිනවා පේනවා නමුත් ඒක පිළිගන්න ලෑස්ති නැහැ. අපි අද උත්සාහ කරන්නේ මෙන්න මේ යට තියෙන චිත්‍රය දකින්න උත්සාහ ගන්නවා. ඒ නිසා ඒකෙන් සංඥා කරලා තියෙන දේ මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ ගන්නවා. සහ ඒ අනුව කොහොමද ඉදිරියට කටයුතු කරන්න ඕනේ කියන කාරණය පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්නවා. මේකේ තියෙන සැඟවුණු චිත්‍රේ බලන්න නම් අපි මීට මාස 6කට ඉස්සෙල්ලා පැවතුණු මැතිවරණය පිළිබඳ නැත්නම් මේ මැතිවරණයේදී ලබාගත්තු ඡන්ද ප්‍රමාණය වගේම ඡන්ද ප්‍රතිශතය විග්‍රහ කරගන්න වෙනවා. එහෙම විග්‍රහ කරගත්තේ නැත්නම් මේ චිත්‍රය දකින්න බැරි වෙනවා. සමහර අය එහෙම විග්‍රහ කරනවට කැමති නැහැ. ඒ කැමති නැති එකට හේතු පෙන්වන විදිය අනුව සමහර අය කියනවා මේක මැතිවරණ
දෙකක්. පාර්ලිමේන්තු මැතිවරණය කියන්නේ එකක්, පළාත් පාලන මැතිවරණය කියන්නේ එකක්. මේක වර්ග දෙකක මැතිවරණයක් කියන බොහෝ කරුණු ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා මේ චිත්‍රය දකින්න උත්සාහ කරන්නේ නැතු. නමුත් ඇත්ත යථාර්ථය මේ මොන කරුණකින්වත් වහන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තමයි සත්‍ය. බලමු අපි මොකද වුනේ කියලා පළාත් පාලන මැතිවරණයට පෙර මාස 6කට පෙර ලංකාවේ තිබුණු මහ මැතිවරණයේදී මොකද වුනේ කියලා. ඒ මැතිවරණයේදී ඡන්ද එක පක්ෂ ඡන්ද ලබාගත් විදිහ එකේ ප්‍රතිශතය අපි විග්‍රහ කළාට ගියොත් ජාතික ජනබලවේගය ඒ මැතිවරණයේදී ජනතාව පාවිච්චි කරපු ඡන්ද වලින් 61.56ක ප්‍රතිශතයක් වුන් ලබා ගත්තා. සමගි ජනබලවේගය කියන්නේ ටෙලිෆෝන් එකට ලබා ගන්න පුළුවන් මේ මැතිවරණයේදී 17.66. ඔච්චර පරතරයක් මේ මැතිවරණයේදී ජාතික ජනබලවේගය සහ සජුබ අතර තියෙනවා. ඊළඟට සිලින්ඩරේ මේ මැතිවරණයේදී ගත්තේ 4.49ක ප්‍රතිශතයක්. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ සහ පොට්ටුවෙන් කැඩී ගිය පිරිස් විවිධ අය එක්ක වෙලා සිලින්ඩරේ ලකුණෙන් තරඟ කරලා එයා ගත්තා 4.49ක ප්‍රතිශතය. පොහොට්ටු ඒ වෙලාවේ ගත්තේ 3.14ක ප්‍රතිශතයක් ඡන්දවලින්. දෙමළ සම්මාන නැත්තම් ඉලංගේ තමිල් අරුසු කච්චි කියන සංවිධානය ගත්තේ 2.31ක ඡන්ද ප්‍රතිශතයක්. UMP තනියෙන් අලියාගෙන් ඉල්ලලා ගත්තේ 0.59ක ඡන්ද ප්‍රතිශතයක්. දැන් මේක සිද්ධ වුණේ මාස 6කට පෙර පැවති පාර්ලිමේන්තු මැතිවරණ. දැන් පළාත් පාලන මැතිවරණයේදී මොකද වුනේ? මේ ප්‍රතිශතයට මොකද වුනේ? ජාතික ජනබලවේගය ඒ මැතිවරණයේදී මේ පහුගිය මැතිවරණයේදී ගත්තේ 43.26ක ඡන්ද ප්‍රතිශතයක්. සමගි ජනබලවේගය 21.69ක ප්‍රතිශතයක් ගත්තා. පොහොට්ටුව 9.17ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තා. UMP එක 4.69ක ප්‍රතිශතයක් ගත්තා. ඉලංගේ තමිල් අරුසු කච්චි 2.96ක ඡන්ද ප්‍රතිශතයක් ගත්තා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මහ මැතිවරණයේ ඉඳලා පළාත් පාලන මැතිවරණයට පැවතුව අතරතුර කාලය මාස 6යි. දැන් මේ මාස 6ට පාර්ලිමේන්තු මැතිවරණයට වඩා ඡන්ද ලක්ෂ 23,59,256ක් ජාතික ජනබලවේගයේ අහිමි කරගෙන තියෙනවා. ඒ වගේම ප්‍රතිශතයේ පැත්තෙන් ගත්තොත් 61.56 ඉඳලා 43.26 දක්වා 18.0.3ක ඡන්ද අහිමි කරගෙන තියෙනවා. මේක තමයි මේ ජයග්‍රහණය කියන මූණත නැත්තම් එලිපිට තියෙන විග්‍රහයට යටින් තියෙන යථාර්ථය. මේක අපි හරියට කියවගත්තේ නැත්තම් අපිට ටිකක් අමාරු වෙනවා මේක හරියට විග්‍රහ කරගන්න නැත්තම් මේ මිනිස්සුන්ගේ චලනයන් පිළිබඳව තේරුම් ගන්න. අනිත් පැත්තේ ගත්තොත් විපක්ෂයේ මොකද වුනේ? පාර්ලිමේන්තු මැතිවරණයේ ඉඳලා පළාත් පාලන මැතිවරණය දක්වා කාලය තුල මේ මාස 6ට විපක්ෂයට මොකද වෙලා තියෙන්නේ? විපක්ෂයේ ඡන්ද ප්‍රතිශතයක් වැඩි වෙලා තියෙනවා. ඡන්ද ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රතිශතයේ විතරක් සමගි ජනබලවේගය 4.03කින් තමන්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩි කරගෙන තියෙනවා.
පොහොට්ටුව 6.03කින් තමන්ගේ ප්‍රතිශතය වැඩි කරගෙන තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ UMP එක 4.01කින් තමන්ගේ ප්‍රතිශතය වැඩි කරගෙන තියෙනවා. ඉලංගේ තමිල්ලාරු කච්චු කියන සංවිධානය නැත්නම් දෙමළ සන්ධානය 0.65කින් තමන්ගේ ප්‍රතිශතය වැඩි කරගෙන තියෙනවා. මාස 6ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයේ ඉඳලා පළාත් පාලන මැතිවරණය අතරතුර කාලේ. දැන් මේ විශේෂයෙන් මේ සජබ පොහොට්ටුව UMP එක ඉලංගේ තමිල් අරසු කච්චි කියන මේ පක්ෂ හතර ප්‍රධාන පක්ෂ හතර ගත්තත් මේගොල්ලෝ එකතුව 14.72ක ප්‍රතිශතයක් වැඩි කරගෙන තියෙනවා. දැන් එතකොට NPP එක 18යි ගානකින් තමන්ගේ ඡන්ද අඩු වෙනකොට ඒ 18යි ගානෙන් 14.72ක්ම මේ කියන පක්ෂ හතර අරන් තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. මොනතරම් කරුණු ඉදිරිපත් කරත් තමන්ගේ ඡන්ද ප්‍රතිශතය 18.3කින් අහිමි කරගෙන තියෙනවා කියන එක NPP එක නැත්නම් ජාතික ජනබලවේගය පිළිගත යුතු දෙයක්. මේක පිළි අරගන්නේ නැත්නම් තමන්ට මේකෙන් නිවැරදි වෙන්න බෑ. ඉස්සරහට යන්න බෑ. මේ පසුබෑම සාධාරණීකරණය කරන්න නොයෙක් කතා කියන්න පුළුවන්. හේතු කාරණා තියෙන්නත් පුළුවන්. ඒවා එහෙම කරලා කිසිම තේරුමක් නැහැ. ඒව හොඳයි හිත නිවෙන්න කියන කතා විදිහට පාවිච්චි කරා. නමුත් ඒකේ ඇත්ත කතන්දරේ ඒ හිත නිවෙන කතා වලින් වහන්න බෑ. නැත්තම් ඒකෙන් තේරුම් ගන්න බෑ. දැන් ඇයි මෙහෙම වුනේ? ඒක කොහොමද නිවැරදිව කරගන්නේ? මෙන්න මේ කියන කාරණාවන් සිදු කරන්න නම් මේ යථාර්ථය ඉස්සෙල්ලා පිළි අරගන්න ඕනේ. පසුබෑමට මේ මාස 6ක් ඇතුළත කාලය තුල පසුබෑමට හේතු වුණු කාරණා ගොඩාරියක් තියෙනවා. එයින් අතරින් අපි කරුණු කීපයක් කලකලා බැලුවොත් පළවෙනි දේ තමයි ජාතික ජනබලවේගය මේ ජාතික ජනබලවේගය විතරක් නෙමෙයි බොහෝ දේශපාලන පක්ෂ හා සංවිධාන මේ මැතිවරණය හරියට තේරුම් ගත්තේ නැහැ. ඒගොල්ලෝ හිතුවා මේක පාර්ලිමේන්තු මැතිවරණය හා සමානව හැසිරෙන මැතිවරණයක්. මේක පාර්ලිමේන්තු මැතිවරණයට සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයක්. ඒ කියන්නේ මිශ්‍ර සමානුපාතික ඡන්ද ක්‍රමයක්. මේකේ පාර්ලිමේන්තු මැතිවරණයේදී යම් කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න නම් පක්ෂයක් යම් මන්ත්‍රී ධුරයක් ලබා ගන්න නම් 100ට ගානක කට් ඔෆ් එකක් නැත්නම් සල්ලු වීමක් කියන කතන්දරේ කරන්න ඕන. නමුත් මේ මැතිවරණයේදී එහෙම එකක් නැහැ. මේ මැතිවරණයේදී ඡන්ද 90ටත් එක මන්ත්‍රීවරයෙක් ඉන්නවා. නැත්නම් සදිකෙක් ඉන්නවා. ඒක තේරුම් ගත්තේ නැති නිසා සමහර තැන්වලදී NPP එක නැත්නම් ජාතික ජනබලවේගය ඒගොල්ලන්ගේ මැතිවරණ ක්‍රියාවලියේ බොහෝ කටයුතු නිකන් සැහැල්ලුවට ගත්තා. උදාහරණයක් විදිහට ගත්තොත් මම දන්න ප්‍රමාණයට සමහර තැන්වල නාම යෝජනා ලබා දීමේදී ඒගොල්ලෝ යම් විදිහට අධිතක්සේරුවක් කරලා වරද්දගත්ත තැන් තියෙනවා සහ ඒක හරියට කළමනාකරණය කරගත්ත නැති තැන් තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි දැන් මේකේ මේ ඡන්ද ක්‍රමයේ තියෙන්නේ ලිස්ට් දෙකක් නැත්නම් නාම ලේඛන දෙකක් ඉදිරිපත් කරනවා. කොට්ටාස අපි උදාහරණයක් ගත්තොත් මට සමීපම උදාහරණය මම හොරණ නිසා හොරණ ප්‍රාදේශීය සභාව තුල කොට්ටාස 30ක් තියෙනවා. බහු කොට්ටාසක් එක්ක නැත්නම් කොට්ටාස 29 දෙන බහු කොට්ටාසක් එක්ක කොට්ටාස 30ක් තියෙනවා. එතකොට ඒ කොට්ටාස 30ට නාම යෝජනා ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. ඊට අමතරව තව ලයිස්තුවක් ඉදිරිපත් කරනවා ඕනම පක්ෂයක් හා සංවිධානයක්. දැන් මේකෙදි ඒ කොට්ටාස ලයිස්තුවට අලුත් අය දැම්මා. සමහර අලුත් අය දැම්මා. සමහර නෙමෙයි ගොඩාක් අලුත් අය දැම්මා.
අර පැරණි නැත්නම් මීට පෙර ප්‍රාදේශීය සභාවල හිටපු තරුණ අය මේකෙන් මේ ලිස්ට් එකෙන් අයින් කරලා ඊළඟ ලිස්ට් එකේ තියලා තිබ්බා. දැන් වාසනාවකට මම හිතන්නේ හොරණ ප්‍රාදේශීය සභාව තමයි 49.95% විතර ඡන්ද ප්‍රමාණයක් ගත්තා. විශාල ඡන්ද ප්‍රමාණයක් ප්‍රතිශතයක්. එතකොට ඒකෙන් උනේ අර ලිස්ට් එකේ ඉන්න 30 දෙනා තේරුණා. කොස්ටාස 30ම ජයග්‍රහණය කරා 30ම තේරුණා. අර ඊළඟ ලිස්ට් එකේ ඉන්න පළපුරුදු කෙනා නැත්තම් ඊට ඉස්සෙල්ලා ප්‍රාදේශීය සභාවේ ඉඳලා අධ්‍යක්ීම් තියෙන පළපුරුදුකම් තියෙන කෙනා අර ලිස්ට් එකට වැටුනාම එයාට අර 30ට ඇතුල් වෙන්න බැරි වුණා. මෙන්න මේ වගේ කියන්නේ ප්‍රායෝගික ගැටලු මේ මැතිවරණ ක්‍රමයේ පිළිබඳව තේරුම් නැති සමහර අය ගන්න තීන්දුව නිසා ඒ පළාත් බදව සහ ප්‍රාදේශීය තීන්දුව නිසා මේ වගේ ගැටලු වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. එක. දෙක මැතිවරණ ක්‍රියාවලියේදී ගෙන්ගෙට යාම සහ මිනිසුන් මුණ ගැසීම කියන කාරණය බොහෝ තැන්වලදී සිදු වුණා වගේම බොහෝ තැන්වලදී ඒ දේ සිද්ධ වුණේ නැහැ. ඒක උනේ මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් 159ක් වගේ පිරිසක් තෝරලා උද්දාමයටපත් වෙලා හිටපු නිසා සමහර පළාත්වල සමහර ආසනවල භාරව හිටපු ඇමතිවරු മന്ത്രിවරු නැත්නම් වෙනත් අය මේක ඒ තරම් ලොකුවට ගණන් ගත්තේ නැහැ. ඒක හැමෝම ඇහිලා නිකන් ඡන්දේ දාලා යයි කියන මට්ටමට ඒගොල්ලෝ කටයුතු කරා. ඒ නිසා මෙන්න මේ මැතිවරණ ක්‍රියාවලිය තුළ ඒගොල්ලන් අතින් සෑහෙන ප්‍රමාණයක අඩුපාඩු වෙලා තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. දෙවෙනි කාරණා පාර්ලිමේන්තු මැතිවරණයට ඡන්දේ දීලා NPP බලයට පත් කරගන්න. නැත්නම් NPP කේ 159ක තුනෙන් දෙකකටත් වඩා බලයක් ලබා දෙන්න ක්‍රියා කරපු ඡන්ද පාවිච්චි කරපු ඒකට සහයෝගය දීපු බොහෝ පිරිසක් මේ මාස 6 ඇතුළත යම් කලකිරීමකටපත් වෙලා තියෙනවා. ඒක නැහැ කියන්න පුළුවන් එකක් නෙමෙයි. අත් වශයෙන්ම මේකක් තියෙනවා. දැන් ඇයි ඒගොල්ලෝ කලකිරීමකටපත් වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුව එපා නිසා නෙමෙයි. එලවන්න ඕනකම නිසා නෙමෙයි. ඒගොල්ලෝ කලකිරීමකටපත් වෙලා තියෙන්නේ ඒගොල්ලෝ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව 103න් 2කට පිටි බලයක් ලබා දුන්නා. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණ දේ වඩාත්ම අපේක්ෂා සහගත වෙච්ච දේ තමයි හොරු වැල්ලීම. ඒක ඒ විදිහටම සිද්ධ වුණේ නැහැ. ඒකේ යම් මන්දගාමීකමක් තියෙනවා. ඒක පිළිගත යුතුයි. ඊළඟට ඊට අමතරව මේ මහජන ආරක්ෂාව කියන ප්‍රශ්නය තා බරපතල ලෙස මේ මාස 6 ඇතුළත සිද්ධ වුණා. මේක විපක්ෂයේ ජාතික ආරක්ෂාව කියලා නම් කරලා ආණ්ඩුවට විරුද්ධව විවිධ මඩ අවලාද නැත්තම් ප්‍රහාර එල්ල කරාට මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි කියලා ඕන කෙනෙක් දන්නවා. නමුත් ජාතික ආරක්ෂාව වගේම මහජන ආරක්ෂාවත් වැදගත්. දැන් මහජන ආරක්ෂාවේදී මේ පහුගිය මාස 6 ඇතුළත සිදුවෙච්ච වෙඩි තැබීම් ඝාතනයන් ගත්තහම මේවා ජනතාවට බිය උපදවන තත්ත්වයක් ඇති වුණා. ඒක මොන විදිහට අර්ථකථනය කරත් මේක පාතාල කල්ලි අතර සටනක් නැත්නම් පුද්ගලික හේතුන් නිසා වෙන සටනක් කියලා අර්ථ දක්වලා ඒකට උත්තර දෙන්න ගියාට බිම ඉන්න මිනිස්සුන්ට මේක තේරෙනවා මේක මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඊළඟ කාරණා විශේෂ කාරණා දෙකක් මේ මාස 6 ඇතුළත දේශපන්දු දෙන්නකෝ එයාව පොලිස්පති ක්‍රමේ තියාගෙන එයාව අස් කරන්නේ නැතුව ඒකට කල් මරලා ඒ විතරක් නෙමෙයි සංගවිලා හිටියා උසාවි විවෘත වරන්ති දුන්නා උසාවිය සංගවිලා හිටියා දවස් 21ක් විතර සති 3ක් විතර කිසි කෙනෙකුට හොයාගන්න බැරුව
අන්තිමට දේශබන්දු මාතර උසාවියේ ඇවිල්ලා බංකුවේ ඉඳ ගන්නකම් පොලිසියට ඌ අල්ලගන්න බැරුව. දෙක ප්‍රසන්න රණවීර කියන මනුස්සයා සාමාන්‍ය කෙනෙක් බලගතු කෙනෙකුත් නෙමෙයි. ඔහු දින 61ක් මාස දෙකකට වැඩි කාලයක් ඇංගිලා හිටියා. මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ තමයි ඌ බාර වුනේ. මේ පොලිසියට හොයන්න බැරිද? ඔව්. ලංකාවේ පොලිසිය තම දක්ෂයි, ක්‍රියාකාරී, ඕනම දෙයක් හොයාගන්න පුළුවන්. නමුත් මේ කාරණා දෙක දේශබන්දු ප්‍රසන්න රණවීර කියන දෙක හොයාගන්න බැරුණා. ඇයි? ඒ හොයාගන්න බැරුණේ පොලිසියේ ක්‍රියාකාරීත්වය තාම පාලනය කරන්න නැත්නම් ඒක මේ ආණ්ඩුවට අනුගත කරගන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. ඒක තමයි ඇත්ත කතාව. තාම පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ රාජපක්ෂලට ඕන විදිහට. රාජපක්ෂලගේ අය තමයි තාමත් මේ පොලිසිය ඇතුලේ බලයේ ඉන්නේ. පොලිසිය ඇතුලේ විතරක් නෙමෙයි. රාජපක්ෂල තමයි පොලිස් කොමිසමත් තාම හැන්ඩල් කරන්නේ නැත්නම් නටවන්නේ රාජපක්ෂ. ඒ නිසා මේ වගේ කරුණු තව ගණනාවක් තියෙනවා. ඒ වගේම නීතිපතිගේ කාරණය ගත්තොත් නීතිපති කොයිතරම් දඩබ්බර විදියට දේවල් කරමින් හිටියද? නමුත් ජනතාවගේ උද්ඝෝෂණ නැත්නම් මාධ්‍ය හරහා මාධ්‍යවේදීන්ගේ නැත්නම් දැනුවත් සමාජයෙන් කරන උද්ඝෝෂණ හරහා ඔහු යම් ප්‍රමාණයකට පසුබැස. නමුත් දැන් මේ පළාත් පාලන මැතිවරණය අවසන් වුණා විතරයි ඔහු නැවතත් වැඩ පටන් අරන් තියෙනවා. මම දන්නේ දුන්න අධිචෝදනා පත්‍ර නැවත ආපසු අරගෙන සමහර දේවල් නඩු නවත්තලා තියෙනවා. මම දන්නේ ඊට පස්සේ ආපහු වෙයිද කියලා. කොහොම වුණත් එවැනි තැනකට ගමන් කරලා තියෙනවා. දැන් මෙන්න මේ කාරණා මේ පළාත් පාලන මැතිවරණය කියලා නෑ, මිනිස්සු හොඳට කල්පනා කරනවා. මිනිස්සු මේ ආණ්ඩුව පත් කරගත්තේ විශාල බලාපොරොත්තුවක් ඇති. කෑම බීමට වඩා පඩි නඩින වැඩි කරගන්නවට වඩා විශාල බලාපොරොත්තු මිනිස්සුන්ට තිබුණා. ඒ නිසා තමයි ඒගොල්ලෝ මේක බාර දුන්නේ. දැන් මේ බාර දුන්නේ කොහොමද? විධායක බලය සහිත ජනාධිපති කෙනෙක් පත් කරලා දුන්නා. 3/2කට වැඩි බලයක් සහිත පාර්ලිමේන්තුවක් ලබලා දුන්නා. දැන් මේ වගේ තා බල සම්පන්න ආණ්ඩුවක්, බල සම්පන්න ජනාධිපතිවරයෙක් ඉන්නද්දි තමයි මේ ටික වෙන්නේ. එතකොට මිනිස්සුන්ට මේ ඡන්දය මේ ආණ්ඩුව පත් කරගන්න ඡන්දෙ දීපු මිනිස්සුන්ට, ක්‍රියා කරපු මිනිස්සුන්ට, ඒ වෙනුවෙන් ආශිර්වාද කරපු මිනිස්සුන්ට කලකිරීමක් ඇති වෙන එකේ ආම්බයක් නැහැ. අර ඒ කියන්නේ ඒකේ මහ ලොකු දෙයක් පේන්නේ නැහැ. ඒ කියන්නේ අద్భుත දෙයක් නෙමෙයි මේක. මිනිසුන්ගේ කලකිරීම තාම සාධාරණයි. අනික් අතට ඊළඟ කාරණේ මේ ඇමතිවරුන්ගේ ක්‍රියාකලාප නැත්තම් මේ වගකීම්තුන්ගේ ක්‍රියාකලාප. දැන් මේ අනිකුත් පක්ෂවලට වඩා ජාතික ජනබලවේගයේ අය සත්‍යවාදී මිනිසු කියලා මතයක් ජනතාව අතර තියෙනවා. ඒ තියාගෙන තමයි මිනිස්සු මේ ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ගේ සහාය, තමන්ගේ ඡන්දය, තමන්ගේ ක්‍රියාකාරීත්වය ලබා දීලා මේ ආණ්ඩුවත් මේ ජනාධිපතිවරයාත් පත් කරේ. දැන් මොකද්ද උනේ? ආණ්ඩුව පත් කරා. ආණ්ඩුව පත් කරපු ගමන් කතානායක විදිහට ආපු අශෝක රන්වල තමන්ගේ උපාධිය පිළිබඳ කතන්දරයේදී තමන්ගේ සත්‍යවාදී බව කෙලසගත්තා. දැන් මිනිස්සුන්ගේ උපාධියක් අවශ්‍ය නැහැ වැඩ කරන්න. නමුත් තමන්ට නැති උපාධියක් තියෙනවා කියලා කිව්වහම ඒක ඇතුලේ විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. සත්‍යවද මේ සත්‍යවාදීද මේ මිනිස්සු කියලා. දැන් ඒකෙදී අනුර කුමාර සහෝදරයා යම් මැදිහත් වීමක් වෙලා කරලා ඕව ඉවත් කරා. ඒක හරි. නමුත්
ඒක පිළිබඳව ප්‍රශ්න මතු කරනකොට ඒක ගැන නිවිටින් විට ජනමාධ්‍ය සහ වෙනත් අය ප්‍රශ්න මතු කරනකොට මොකද්ද කැබිනට් ප්‍රකාශකය කිව්වේ? ඔක මේක ගණන් ගත යුතු දෙයක් නෑ. දනිත් සිංහලට ගණන් ගත යුතු නෑ කියලා නිකන් ඒක අව탁සේරු කරමින් තමයි උත්තර දෙන්න පටන්. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? පාර්ලිමේන්තු මැතිවරණේ ඉඳලා පළාත් පාලන මැතිවරණය වෙනකොට. දැන් දනිත් සිංහලට නෙමෙයි තුනට හරියටම වග කියන්න වෙලා තියෙනවා. දැන් මේ වගේ ඊළඟ අනිත් පැත්තෙන් ගත්තා. ඇතම් රූපවාහිනී නාලිකාවල තියෙන දේශපාලන සංවාද වලට ගියාම මේ ජාතික ජනබලවේගයේ ඇතම් മന്ത്രിවරු, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, മന്ത്രിවරියන් එවැදී සමහර වෙලාවල් වලට ඒගොල්ලෝ හැසිරෙන විදිය. ඒ කියන්නේ විපක්ෂයෙන් එන අධිකයට නැත්නම් විපක්ෂයෙන් එන අනිත් සමාජිකයා අහන ප්‍රශ්න වලට උත්තර දෙනකොට හැසිරෙන විදිය, ඒ උත්තරවල ඇති ඒ උත්තර දීමේදී පළ කරන ඉඟි ඒව ටිකක් මේ ඔක්කොම මිනිස්සු මේ ගම්වල මිනිස්සු තහනවා. මේ පළාත් පාලන ඡන්දේ පාවිච්චි කරන මිනිස්සු මේවා ඇහුවා. ඒ නිසා මේ මිනිස්සු ඇතුළේ මේවා ඔළුවේ තියෙනවා. මෙන්න මේ කාරණෙත් ඇත්ත වශයෙන්ම මේ ඡන්ද ප්‍රතිඵල වලට බලපෑම. ඊළඟට රාජ්‍ය නිලධාරීන් එක්ක මේ ආණ්ඩුව ඇතැම් අමතරු කටයුතු කරන හැටි. ඒකෙදී මේ රාජපක්ෂලගේ වුවමනාව වෙනුවෙන් වසර 15ක් 20ක් වැඩ කරපු ඒ අයගේ තාම පුරතලුම් බවටලා ඉන්න බවට පත් වෙලා තියෙන මේ නිලධාරී තන්ත්‍රය පිළිබඳව මිනිස්සු හොඳට දන්න. දැන් ඒ නිලධාරී තන්ත්‍රය එහෙම්මම තියාගෙන ඒ අය හරි හොඳ ළමයි බවට පත් කරලා ඒගොල්ලෝ හැදිලා ඉන්නේ. ඒගොල්ලෝ හැදිලා එනවා අපිත් එක්ක වැඩ කරන්න කියලා ඇතැම් ඇමතිවරු හිතාගෙන වැඩ කරන්න ගිහිල්ලා බොහෝ අමාත්‍යංශවල යම් මන්දගාමී ස්වභාවයක් මිනිසුන්ට යම් උසුල ගන්න බැරි තරමට ප්‍රමාද වෙන නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. ඒවත් හොඳට මේ මිනිස්සු අත්විඳිනවා. ඒව ගැන කතා කරාම දෙන උත්තර ඊට වඩා තවත් හිත රිදීම් කරන මිනිස්සු. ඒ වගේම ඇතැම් අමාත්‍යවරුන්ගේ තමන් වැඩ කරනකොට තමන්ගේ ශේෂ්ත්‍රය තුළ ඒ අයගේ තියෙන නොහැකියාව නැත්තම් මන්දගාමීකම බොහෝ දුරට පෙනෙනවා. උදාහරණ විදිහට ගත්තොත් මට මතකයි කොළඹ සංවර්ධන සභා නැත්තම් මේ මොකද අර DC එක වගේ රැස්වීමකදී පොලිස් ප්‍රශ්නයකදී වටවෙල සහෝදරයන් වටවෙල අමතිවරයා පොලිසියත් එක්ක ගනුදෙනු කරපු හැටි තාම දියාරුයි. ඒ පොලිසියේ ඒ වැරද්ද කරපු මිනිස්සයා ගෙනල්ලා මේක පොඩ්ඩක් බලන්න ඕනේ. මේ ගැන මෙහෙම කරන්න එපා. ඒ වගේ ප්‍රතිචාර තමයි අර සාමාන්‍ය මිනිස්සු ඉස්සරහා දුන්නේ. ඒ කියන්නේ ඒකේ ඇත්තටම සමහර වෙලාවට නොහැකියාවක් පේනවා, සමහර වෙලාවට බය අඩුකමක් පේනවා. ඒ නිසා මෙන්න මේ කාරණාවත් මිනිසුන්ගේ හිත තුළ තිබුණා. අනෙක් කාරණේ ප්‍රධානම කාරණයක් බරපතල කාරණයක් මේ ඇමතිවරුන්ගේ කතා විලාසය, වාචාලකම්. ඒ කියන්නේ කියන්න ඕනේ ඒවා කියන්නේ නැහැ, කියන්න ඕනේ නැති දේවල් කියන. ඒවා ටක් ගාලා විපක්ෂය අල්ල ගන්න. විපක්ෂය අල්ලගෙන ඒ කෑල්ල උපරිම ප්‍රයෝජනයට ගන්නවා ඒගොල්ලන්ගේ මාධ්‍ය හරහා. විපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ජනමාධ්‍ය විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක බලවත් මාධ්‍ය සංවිධාන තියෙනවා, මාධ්‍ය ආයතන තියෙනවා, සෝෂල් මීඩියා එක තියෙනවා. ආණ්ඩුවට විරුද්ධ මේ සියල්ලම මේ වාචාල ඇමතිවරුන් කියන කතා ටක් ගාලා අරගෙන උපරිම ප්‍රචාරයක් දෙනවා. දීලා මිනිසුන්ගේ ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් කරනවා. එතකොට ඒකට උත්තර දෙන්නවත්
ඒ උත්තර දෙන්නවත් ඒව කවුන්ටර් කරන්නවත් ආණ්ඩුවේ ජනමාධ්‍ය ක්‍රියා කරන්නේ නැහැ. මේ විපක්ෂයේ තියෙන බොරු අවලාදවලට උත්තර දෙන්නවත් වාචාලකම් වලට පැත්තකින් තියන්නකො. බොරු වලට කරන දේවල් වලටත් උත්තර දෙන්න ආණ්ඩුවේ ජනමාධ්‍ය ක්‍රියා කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ආණ්ඩුව විසින් මේ මාස 6ට කරලා තියෙන ජනතා සේවය අරන් තියෙන තීන්දුව ඒ නිසා ජනතාවට වෙලා තියෙන සෙත ඉස්සරට වඩා කොච්චර වෙනසක් කරලා තියෙනවද කියන කාරණය මේ එකක්වත් මේ ආණ්ඩුවේ සංවර්ධන කටයුතුවක් කිසි දෙයක් මේ රජයේ ජනමාධ්‍ය හරියට ජනතාව අතරට ගෙනියන්නේ නැහැ. ඒක තමයි උදාහරණයක් විදිහට මම කිව්වොත් එකම එකක්. දැන් පළාත් පාලන මැතිවරණයට දවස් කිහිපයක් තියදී සෝෂල් මීඩියා එකේ ප්‍රචාරය වුණා එන්නතක් සම්බන්ධ බිලක්. ආණ්ඩුව ගත්ත තීන්දුව අනුව එක් එන්නතක් රුපියල් 750කට බැස්සුවා. 70000ක් විතර තිබිච්ච එන්නතක මිල 700 ගානකට බැස්සුවා. විශාල සහනයක් ලංකාවේ මිනිස්සු. නමුත් මේ සෝෂල් මීඩියා හරහා අර බිලක් ඉදිරිපත් කරා අන්න ආණ්ඩුව කිව්වට බෙහෙත් බැස්සුවා කියලා මෙන්න 84000යි කියලා බිලකුත් එක්ක පාමසික බිලකුත් එක්ක ඉදිරිපත් කරා. මේක සෝෂල් මීඩියා වල විශාල විදිහට පැතිරලා ගියා මේ ඡන්දයට සතියකට ඉස්සර. මොකද ආණ්ඩුවේ ජනමාධ්‍ය එක්ක ගත්ත පියවර. ගත්ත පියවරක් කවද්ද ගත්තේ? ඡන්දයට දවසක් ඒගොල්ලෝ ගිහිල්ලා ඒ අදාළ පාමසියෙක් කෙනාගෙන් වොයිස් කට්ටයක් අරන් දැන් මේක කරන්න තිබුණේ ඡන්දයට දවස් දෙකක් තියද්දිද? නෑ. ඒ ක්ෂණිකව කරන්න තිබුණ වැඩක්. ඒක කරේ නෑ. එතකොට වෙන්න ඕන හානිය වෙලා ඉවරයි. මේ ඒක නිසා ඇත්තටම මේ ආණ්ඩුවේ ජනමාධ්‍ය කියන ආයතන අන්තිම නිද්‍රාශීලී නිකම්ම ඉන්න ගුබ්බෑන් බවට පත් වෙලා තියෙන මේ ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතන. පැහැදිලි ලෙස කිව්වොත් ITN එක කියලා කියන්නේ ශ්‍රී ලංකාවම මුළු ශ්‍රී ලංකාවම ආවරණය කරන්න පුළුවන් රූපවාහිනිය. වෙන කාටවත් බෑ ශ්‍රී ලංකාවම ආවරණය කරන්න. පාවිච්චි කරන්නේ නැහැ හරියට. ජාතික රූපවාහිනිය පාවිච්චි කරන්නේ නැහැ හරියට. ලේක් හවුස් ආයතන පාවිච්චි කරන්නේ නැහැ හරියට. ඒවා ඉන්න විශාල පිරිසක්. විශාල මාධ්‍ය කණ්ඩායම් ඉන්නවා. විශාල සේවකයෝ ඉන්නවා. ඒව බලන්න ආණ්ඩුවෙන් ප්‍රධානීන් දාලා තියෙනවා. Tamanට හිතවත් කියලා. කිසි කෙනෙක් මේ ආණ්ඩුවේ වර්ධනය වෙනුවෙන් ආණ්ඩුව ආරක්ෂා කරන්න කිසි වෙලාවක වැඩ කරලා නැහැ. නිකන් පඩි අරන් සැප පහසුවේ නිකන් Tamanට හම්බ වෙන වරප්‍රසාද භුක්ති විඳගෙන නිකන් කයියක ගහ මේ ආයතන වල ඇතුළට වෙලා ඉන්නවා. ඒක තමයි ඇත්ත. ඊළඟට ආණ්ඩුව පෙරලන්න පුද්ගලික මාධ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන වල ඉන්න මාධ්‍යවේදීන් සහ වැඩ කරන අය මුළු දවස පුරාම පැය 24 පුරාම වැඩ මොනවටද? ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුව පෙරලීමේ ඉලක්කය ඇතුළු. දැන් මෙච්චර විශාල කැපැසිටියක් තියෙන ආණ්ඩුවේ ජනමාධ්‍ය පැය 24ම නිදි. කිසිම සැලැස්මක් නැහැ. ආණ්ඩුව කරන දෙයක්වත් මිනිස්සුන්ගේ අතරට ගෙනියන්න කිසිම සැලැස්මක් නැහැ. විපක්ෂය කරන අවලාද බොරු ප්‍රචාර වලට කවුන්ටර් ඇටැක් එකක් දෙන්න කිසිම සැලැස්මක් නැහැ. ඇත්ත කතන්දරේ ඕක. එහෙම තීත්ති. මෙන්න මේ කියන කාරණා විශාල ප්‍රමාණයක් ඊටත් ගොඩක් කාරණා තියෙනවා. ඒ විශාල ප්‍රමාණයක් නිසා තමයි මෙන්න මේ මාස 6 ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයේ සිට පළාත් පාලන මැතිවරණය දක්වා මාස 6ක් ඇතුළත ඡන්ද 23 ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් NPP එක අහිමි කරගත්තා. ඒක තමයි ඇත්ත කතාව. මේ මාස 6කට කලින් තිබුණ තත්ත්වය දැන් නැහැ කියලා තේරුම් ගන්න හොඳම අවස්ථාව තමයි මේ පළාත් පාලන මැතිවරණ. ඒකත් හොඳ වෙලාවට තිබ්බේ. නැත්තම් මේ අය කිසි දෙයක්
මේ වෙනස් වීම පිළිබඳව දන්නේ නැතුව උද්දච්ච සමහර අයගේ උද්දච්ච කතා සහ විවිධ නොහැකියාවන් නිසා තවත් අගාධයකට තවත් කාදනයකට මේක යන්න ඉඩ තිබුණා මේ මැතිවරණය ආවේ නැත්තම්. මේ ආණ්ඩුව මේ තරමට හරි රැකිලා ඉන්නේ. මේ තරමට හරි බේරිලා ඉන්නේ. වෙන කවුරුත් හින්දා නෙමෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුත් සමග තාමත් සීමිතව වැඩ කරන පිරිසක් නිසා. නැත්තම් මේ ආණ්ඩුව මේ පළාත් පාලන මැතිවරණය මීට වඩා කාදනයකට ලක් වෙන හැටි බලා ගන්න තිබුණා. මොකද හේතුව අනුර දිසානායක සහෝදරයා මේ පළාත් පාලන මැතිවරණයේ රැස්වීම් ගණනාවක කතා කරන්න වුණා. ඔහු දැනගත්තා මේක එසේ කරේ නැත්තම් මේ තරමට හරි ගන්න බැරි බව. ඒ තරමටම මේකේ අගාධයකට ගිහිල්ලා තිබුණා මේ මාස 6 ඇතුළත. ඒ නිසා තමයි විශාල බරක් පළාත් පාලන මැතිවරණ රැස්වීම වලට අනුර දිසානායක යෙදුවේ. ඒ වගේ ඒ විතරක් නෙමෙයි. ඔබ හරියට නැවත අහුවොත් මේ පළවෙනිදා ජනාධිපති අනුර දිසානායක කරපු කතාව හරියට ආවත් සාවධානව ඇහුවොත් හරියට තේරුම් ගන්න පුළුවන් අනුර කුමාර දිසානායක මේ අලකලංචිය මේ වෙලා තියෙන தත්ත්වය තේරුම් අරන් තියනවා කියන එක හරියට. ඔව් කිව්වා ඒ රැස්වීමේදී අපිට තියෙන අභියෝගය බාහිර පාර්ශවයන්ගේ අභියෝගයක් නෙමෙයි. අභියෝගය අභ්‍යන්තරයි. අපෙන් තමයි අපිට තියෙන අභියෝගය කියන්නේ. ඒක හරියට හරි. ඒක ඔහුට දැනিলা තියෙනවා. ඒ නිසා මම හිතනවා පක්ෂයක් විදිහට දැන්වත් NPP මේ තමන්ගේ ඉන්න മന്ത്രിවරු ඇමතිවරු සහ අනෙකුත් අය හරියට මධ්‍යගත විදිහට සැලසුම් කරලා ඒගොල්ලන්ව පාලනය කරන්න නැත්නම් ඒගොල්ලන්ව හසුරවන්න මේ NPP එක පියවර ගත යුතුයි. ඒ වගේම මේ කටවාචාලකම් දොඩෝන ඇමතිවරු മന്ത്രിවරුගේ පාලනයක් ඇති කළ යුතුයි. ඇත්තට එහෙම නොවුනොත් තවත් කාදනයකට ලක් වෙන්න ඉඩ තියෙනවා. මේක තමයි ඇත්ත. මේක පිළිගන්න සමහර අය කැමති නැහැ. ඒකට මෙහෙම කිව්වහම ඒකට විරුද්ධව මේවා කියන්නේ මේ ආණ්ඩුවට විරුද්ධ ආණ්ඩුව පෙරලන්න ඉන්නයි කියලා ලේබල් ගහලා පොළුලින් ගහලා මේක ඇවිල්ලා ආණ්ඩුව පවත්වාගෙන යන්න ඕනේ. මේ වගේ ආණ්ඩුවක් රැක ගන්න ඕනේ. වෙන හොරුන්ට ඉඩ නොදී මේ ආණ්ඩුව දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න ඕනේ කියලා හිතන මිනිස්සු විසින් කරන විවේචනයක් මිසක් ආණ්ඩුව එලවන්න පන්නලා දාලා පැරණි දූෂිතයන් හොරුන් නැවත බලයට ගේන්න කරන විවේචන නෙමෙයි. ඒකින්ද සමහර අය තේරුම් ගත යුතුයි මේ විවේචන මොන වගේ මොන අයද කරන්නේ මොන අරුතින්ද කරන්නේ මොකක් නිසාද කරන්නේ කියලා හරියට නිවැරදිව තේරුම් ගත යුතුයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පළාත් පාලන ඡන්දයෙන් ලබාගත් ප්‍රතිඵලය මූණත ප්‍රතිඵලය නැත්නම් මතුපිට ප්‍රතිඵලයට යටින් තියෙන සැබෑ යථාර්ථය අවබෝධ කරගෙන මෙතෙන් පටන් මේ අඩුපාඩුකම් සකස් කරගෙන තමන්ගේ ඉලක්ක හරියට හදාගෙන මේ ආණ්ඩුව දීර්ඝ කාලයක් පවත්වා ගන්නට අවශ්‍ය කරන වැඩ කටයුතු මේ NPP කී නායකයෝ කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තව එක කාරණාවක් කියනවා. ඒ තමයි නිලධාරීන් සම්බන්ධයෙන් අනුර දිසානායක සහෝදරයා දැනට මාසයකට තර ඉස්සෙල්ලා යම් රැස්වීමකදී කිව්වා නිලධාරීන්ට යම් කාලයක් දුන්නා තමන් හැදෙන්න නැත්තම් ඊළඟ පියවර ගන්නවා මේ මාසෙදි කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඒක එහෙම වෙයි කියලා මේ මාසෙ නිසා. ඒ නිසා අපි කැමති ඊළඟ වැඩසටහන මේ නිලධාරීන් පිළිබඳව අපි යම් විදිහට එළිදරව් කරන්න සහ විශ්ලේෂණය කරන්න මේ නිලධාරීන්ගේ මනස කොහොමද වැඩ කරන්නේ මේගොල්ලොත් එක්ක මේ රජයක් ගෙනියනවා නැත්නම් ආණ්ඩුවක් ගෙනියනවා නම් කොහොමද කරන්න ඕනේ ඉතිහාසයේ මේ රට ගෙනිච්ච පාලනය කරපු මිනිස්සු
නායකයෝ කොහොමද මේ නිලධාරීන්ව තමන්ගේ යටතට ග්‍රහණයට ගත්තේ? මොන ස්ට්‍රක්චරයක් ඇතුළේද? මොන සැලසුම් ඇතුළේද මේවා කරේ කියන කාරණේ පුළුල්ව කතා කරන්න ඊළඟ එකේදී අපි ඊළඟ වැඩසටහනේදී සූදානම් වෙනවා. ඔබට බොහොමත් ස්තුතියි. අපි ඊළඟ වැඩසටහනේදී හමු වෙමු. අපගේ channel එක subscribe කරලා අපිව එක්කව කරගන්න කියලා අපි තාම ගෞරවයෙන් ඉල්ලනවා. කොමිසම්